ආයිබෝවන් සීලුම දෙනාට අද අපි කතා කරන්නේ මේ ගෝල්ඩ් වල කතන්දරේ. ගෝල්ඩ් එක 3000 බ්‍රේක් කරා. ඉතින් මේ ගෝල්ඩ් ප්‍රයිස් එක මාකට් එකේ 3000 බ්‍රේක් කරන්න බලපාපු ප්‍රධාන ෆන්ඩමෙන්ටල් හේතු මොනවද? මැක්‍රෝ සහ ජියෝපොලිටිකල් පැත්තෙන් මොනවද බලපාලා තියෙන හේතු? අපි ඒ සම්බන්ධව කතා කරමු. ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ මේ ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් ආවට පස්සේ ට්‍රම්ප් කරේ චීනය, මෙක්සිකෝව සහ කැනඩාව වැනි රටවල් වලට තීරබදු ඇඩ් කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට තීරබදු ගහන්න පටන් ගත්තට පස්සේ ඇමරිකාවේ වගේම ඒ අදාළ රටෙත් උද්දමනය වැඩි වෙනවා. එතකොට දැන් මේ තියෙන සෙන්ටිමන්ට් එකත් එක්ක ඇති වෙන මනෝභාවය, ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලගේ ඇති වෙන මනෝභාවය එච්චර හොඳ එකක් නෙමෙයි. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලගේ සෙන්ටිමන්ට් එක එච්චර හොඳ එකක් නෙමෙයි. මොකද උද්දමනය වැඩි වෙනකොට ඒක ආර්ථික ආපాతයකට හේතුවක් වෙනවා. අනිත් එක තමයි ට්‍රම්ප් ඇවිල්ලා මේ ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වෙලා තියෙනවා. මොකද ට්‍රම්ප් ගන්න තීරණ කෙටි කාලීන නෙමෙයි දීර්ඝ කාලීන තීරණ ගන්න. එතකොට ඒ තීරණ මගින් කෙටි කාලීනව යම් අවස්ථාවන් වලට ආර්ථිකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ ආක්‍රමණශීලී වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන එක ගෝල්ඩ් වගේ කොමොඩිටි එකකට ඊටාම සහාය වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඇමරිකාවේ මැක්‍රෝ ඩේටා දිගින් දිගටම මේ සතිය තුල ඩ්‍රොප් වෙලා ආවා. ඒ කියන්නේ CP කන්සියුමර් කොන්ෆිඩන්ස් ඩේටා එක මේ විදිහට ඩ්‍රොප් වෙලා ආවා. කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක food and energy yearly monthly. එතකොට කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස්. එතකොට CPI ඒ දෙකම monthly yearly දෙකම ඩ්‍රොප් වෙලා ආවා. ඒක මාකට් එකේ තාම සර්ප්‍රයිස් ඩේටා එකක්. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට උද්දමනය අඩු වෙලා තියෙනවා. කියන්නේ ෆෙඩ් එකට සිද්ධ වෙනවා ඉන්ට්‍රස්ට් රේට් කට් කරන්න. එතකොට ඒ කට් කරන්න ඕනේ සෙන්ටිමන්ට් එකට ගෝල්ඩ් එකට ඉන්වෙස්ටර්ස්ලා බයි කරනවා. මොකද ඉන්ෆ්ලේෂන් එක අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ රටක තවදුරටත් ඉන්ට්‍රස්ට් රේට් හයික් කරගෙන හරි හෝල්ඩ් කරගෙන හරි ඉන්න අවශ්‍යතාවයක් නැහැ ෆෙඩ් එකට. එතකොට කරන්නේ ෆෙඩ් එකකින් ඉන්ට්‍රස්ට් රේට් එක කට් කරනවා කියන එක. එතකොට ඒ කට් කරන සෙන්ටිමන්ට් එකට ඉදිරියේදී කට් කරනවා කියන සෙන්ටිමන්ට් එකට ඉන්වෙස්ටර්ස්ලා වෝට් කරනකොට ඒ හැදෙන සෙන්ටිමන්ට් එකත් එක්ක ගෝල්ඩ් එක බයි වෙනවා. ඉතින් ඒත් එක්කම PPI එකත් ආවා. PPI එක ආවට පස්සේ PPI එකත් නෙගටිව් ප්‍රොඩියුසර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ඒකත් නෙගටිව් ඩේටා එකක් ආවා. ඉතින් ඒකත් ගෝල්ඩ් එකට සපෝටිව් ඩේටා එකක්, මැක්‍රෝ ඩේටා එකක් US වල. ඉතින් මේ ඩේටා දෙකම නෙගටිව් CPI එක සහ PPI එක. ඒත් එක්කම ඒක නිසා හැදුණු සෙන්ටිමන්ට් එක මැක්‍රෝ ඉකොනොමික් ඩේටා එක හැදුණු සෙන්ටිමන්ට් එක ගෝල්ඩ් වලට සපෝටිව් වුණා. ඒ වගේම තමයි ට්‍රම්ප් ඇවිල්ලා චීනය, ජපානය, මෙක්සිකෝ වගේ රටවල් වලට තීරබදු ඇඩ් කරන්න පටන් ගත්තා. ඒතර ඒ තීරබදු ඇඩ් කරන්න පටන් ගත්තට පස්සේ ඒ රට වගේම අනිත් රටවල් වල මේ ඒකට ප්‍රතික්‍රියා දක්වනවා. ඉතින් ඒ දෙකත් එක්කම මේ තීරබදු ගහන රට වගේම තමයි ඒ තීරබදු වලට ලක් වෙන රටවල් වලුණු යහපතක් වෙන්නේ නැහැ. දෙපැත්තටම කියන්නේ අවාසියක් තමයි වෙන්නේ. ඒක යහපතක් වෙන්නේ නැහැ එකකින්. ඉතින් ඒ වගේම තමයි මේ ළඟදී ඊයේ යුරෝපයටත් ට්‍රම්ප් ටැරිෆ් ඇඩ් කරන්න පටන් ගත්තා මත්පැන් වලට. ඉතින් ඒ විදිහට යුරෝපයටත් ටැරිෆ් ගන්නකොට ඒකත් ගෝල්ඩ් වලට සපෝටිව්. මොකද එතකොට වෙන්නේ උද්දමනය වැඩි වෙන එක වගේම ආර්ථික අවපාතයකට ලක් වෙන එක. මොකද ඒක එච්චර ඉකොනොමි එකට සපෝටිව් වෙන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා ගෝල්ඩ් වලට හැම දෙයකම සහයෝගයත් එක්ක දැනට පවතිනවා ලෝක යුද්ධයක් රුසියාව සහ යුක්‍රේනය අතර. ඉතින් ඒ දේවලුත් එක්ක ජියෝපොලිටිකල් වශයෙන් මේ පවතින දේවලුත් එක්ක ගෝල්ඩ් එකට සපෝටිව් වුණා. නමුත් අද දවස මේ ඊයේ දවස් ඇතුළත ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡාවක් පැවතුනේ. ඒක හොඳ සාකච්ඡාවක් කියලා කියනවා. සාම සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ සාකච්ඡාව හොඳ මට්ටමින් යනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින්
මේ විදිහට මේ බලපාපු ජියෝපොලිටිකල් ඇන්ඩ් මැක්‍රෝ ඩේටාත් එක්ක තමයි ගෝල්ඩ් එක මේ විදිහට මැසිව් බයි එකක් ගියේ. මේ සතිය පුරාවටම අපිට බලා ගන්න පුළුවන් 10 ඉඳන් 11 ඉඳන් අද දවස වෙනකම්. අද මාර්තු 14. ඉතින් ඒ මාර්තු 14 වෙනකම් මාකට් එක බයි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට 3000 බ්‍රේක් කරලා 3004 ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ බලපාලා තියෙන ෆන්ඩමෙන්ටල්ස් එක තමයි මාකට් එක මේ විදිහට බයි වෙලා තියෙන්නේ. ඉතින් අපි ෆන්ඩමෙන්ටල් බලලා මාකට් එකේ ටෙක්නිකල් ස්ට්‍රක්චර් එක හරියට කියවලා ඩේලි ට්‍රේඩ් කරනවා නම් ඩේ ට්‍රේඩ් කරනවා නම් ඒ විදිහට අපිට හොඳ ට්‍රේඩ් ඔපචුනිටි ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මාකට් එක බයි වෙලා තියෙන්නේ. මේ තීරබදු යුද්ධ උග්‍රවනකොට ඉතින් එතකොට ආර්ථික ආපాతය පිළිබඳ බියක් ඇති වෙනවා. ඉතින් ඒ බියත් එක්ක තමයි මේ ගෝල්ඩ් එක මේ විදිහට දිගින් දිගටම බයි වෙලා තියෙන්නේ. ඉතින් මේ බයි වෙලා තියෙන හින්දා දැන් මාකට් එකේ අද සිකුරාදා දවසේ බයි කරපු බයර්ස්ලා මාකට් එකේ ප්‍රොෆිට් බුක් කරගන්නවා. ඉතින් එතකොට ඒකේ සම්පූර්ණ සැලකිය යුතු ඩ්‍රොප් එකක් එන්න පුළුවන්. ඉතින් ලොකු ඩ්‍රොප් එකක් නෙවෙයි සාමාන්‍ය සැලකිය යුතු ඩ්‍රොප් එකක් එන්න පුළුවන්. මොකද සාම සාකච්ඡා පවත්වන ඒ කියන්නේ ජියෝපොලිටිකල් මේ පැත්තෙන් හොඳයි. ඉතින් සාම සාකච්ඡා තියෙනවා කියන්නේ රටවල් අතර යුදමය තත්ත්වයන් සමනය වෙනවා කියන්නේ. එතකොට ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරන්න යන ඉන්වෙස්ටර්ස්ලා තමන් එතකොට ඒ සෙන්ටිමන්ට් එකත් එක්ක යම් කිසි විදියක සුබවාදී පැත්තත් එක්ක සෙල් මූවමන්ට් එකක් එන්න පුළුවන්. මොකද ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා පැවතුණා. ඉතින් මේ සාකච්ඡා වලින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නම් මේ ගෝලීය වශයෙන් තියෙන යුද්ධමය තත්ත්වයන් අඩු වෙනවා. මොකද මේ යුද්ධය හින්දා තමයි මේ යුද්ධමය තත්ත්වයන් ඒ කියන්නේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් හින්දා තමයි මේ ගෝල්ඩ් එක බයි වෙන්නේ. ඉතින් ඒ හේතුත් එක්ක තමයි මේ විදිහට මේ බලපාලා තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රම්ප්ගේ ටැරිෆ් ඇඩ් කරන එක, එතකොට US ඉකොනොමි එක අවපාතයකට ලක් කරන බිය, එතකොට ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රොප් වෙනවත් එක්කම ෆෙඩ් එකෙන් රේට් කට් කරන්න යන සෙන්ටිමන්ට් එකට හැදුණු ඒ තත්ත්වය. ඉතින් ඒ දේවලුත් එක්ක වගේම මේ විදිහට ගෝල්ඩ් එක බයි වෙලා තියෙනවා. ඉතින් මම අද කතා කරේ ගෝල්ඩ් එක ඉතාම ප්‍රථම වතාවට ඩොලර් 3000 සීමාව පහු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මාකට් එකේ බයි වෙච්ච හින්දා ඉතාම විශේෂ අවස්ථාවක් අපිට. ඉතින් අපි මේ අවස්ථාවේ මේ බයි වෙන්න බලපාපු ප්‍රධාන ෆන්ඩමෙන්ටල් හේතු මොනවද කියලා අපි සරල වශයෙන් කතා කරා. ඉතින් මම ටෙක්නිකලි මුකුත් කතා කරන්නේ නැහැ මේ වීඩියෝ එකකින්. ඒ වගේම ඉතින් මේ වීඩියෝ එක බලලා යම්කිසි අදහසක් ගන්න. ඉතින් මගේ මේ වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකක් හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මොකක් හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් අදට ඊළඟ